welcome back to my YouTube channel. ඉතින් අද දවස නම් මේ වෙලාවේ නම් මට උදේ. ඉතින් හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න මම චුට්ටක් අපේ වත්ත වටේ ගියා. ඔය තියෙන්නේ අපි හදපු චූටි පැල ටික. වැඩිය නැහැ. හැබැයි ඉතින් ඒ පැල දැක්කම හිතට හරිම සතුටුයි. ඉතින් මම ඔයාලට අද මේ වීඩියෝ එකෙන් පෙන්නන්නම් මම කොහොමද මගේ 2026 විෂන් බෝඩ් එක ක්‍රියේට් කරගත්තේ කියලා. ඒ වගේම නයිට් ස්ටඩි රූටින් එකකුත් ඔයාලට මේ වීඩියෝ එකටම මම ඇටච් කරලා තියන්නම්. ඉතින් වීඩියෝ එක එන්ජොයි කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න and share කරන්න. අදමට ඕන වෙලා තිබ්බා කොහොම හරි විෂන් බෝඩ් එක 2026 විෂන් බෝඩ් එක හදන්න කියලා. ඉතින් මම Pinterest එකකින් සර්ච් කරලා මට ඕන කරන ෆොටෝස් ටික හිම ගත්තා. අපි දැන් පොඩක් මේක ඩිසයින් කරන වැඩේට තමයි අද දරුවේ මට වෙලාවක් තියෙන හින්දා අද ස්කූල් එකේ යන නිසා ඩිසයින් කරන වැඩේට යන්න. අපි මගේ ෆොටෝස් ටික ගහන් ආවා. අපි පොඩ වැඩේ පටන් අරගෙන ඉස්සරහට කරන් යමු. ඔයාලට මම අද කියලා දෙන්නම් කොහොමද අපි විෂන් බෝඩ් එකක් ක්‍රියේට් කරගන්නේ කියලා. ඔය තියෙන්නේ මම Pinterest එකෙන් මට අවශ්‍ය කරන ෆොටෝස් ටික මම ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ print out එකක් ගත්තා. එහෙම නැත්නම් ඔයාලට වෙනම කොලේජ් එකක් විදියට පින්තූර ටික හදාගෙන ඒකේ print out එකක් ගන්නත් පුළුවන්. ඉතින් ඇත්තටම මට ඕන වෙලා තිබ්බා ඔයාලත් එක්ක කතා කරන්න මොකක්ද මේ විෂන් බෝඩ් එකක් කියන්නේ කියලා. දැන් මම විෂන් බෝඩ් එකට අවශ්‍ය කෑලි ටික කපා ගත්තා. දැන් මම මේ තියලා තියෙන විදිහට මේ ටික ලස්සනට අලවගෙන පස්සේ ෆයිනල් පාර්ට් එකට යමු. මේක හදන ගමම මම චුට්ටක් පැහැදිලි කරන්නම් මොකක්ද මේ විෂන් බෝඩ් එකක් කියන්නේ කියලා. දැන් නැති කෙනෙක්ට ඔයාලගේ විෂන් බෝඩ් එක ප්ලෑන් කරගන්න ඒක උදව්වක් වෙයි කියලා මම හිතනවා. ඉතින් අපිට විෂන් බෝඩ් එක කියලා කියන්නේ අපේ විෂන්ස් ඒ කියන්නේ අපිට ඉමේජස් වෙන්න පුළුවන්, වර්ඩ්ස් වලින් වෙන්න පුළුවන්, නැත්නම් මොනවා හරි සිම්බල් එකකින් වෙන්න පුළුවන්. අපේ ගෝල්ස් අපිට අචීව් කරන්න ඉස්සරහට අපිට දැන් හිතන්න උදාහරණයක් විදිහට මේ අවුරුද්ද ඇතුලේ අපිට අචීව් කරන්න ඕනේ ගෝල්ස් ඔයාලගේ ඒ ටාගට්ස් ඔයාලා ලිස්ට් එකක් අරගෙන ඒක අපි බෝඩ් එකක ලස්සනට අපිට හැමනිතරම පේන තැනක බෝඩ් එකක අලවලා හරි නැත්නම් බෝඩ් එකක් ලස්සනට ක්‍රියේට් කරගෙන හරි අපිට පේන තැනක අපිට ඒක එල්ලන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම විශ්වාස කරන විදිහට මේක විෂන් බෝඩ් එකක් විතරක් නෙවෙයි. අපි ඒක ඇක්ෂන් බෝඩ් එකක් විදිහට කන්වර්ට් කරගන්න ඕනේ. ඉතින් එහෙම කරන්න නම් අපි අර අපේ ඩ්‍රීම්ස් වලට, අපේ ටාගට්ස් වලට, අපේ අචීව්මන්ට්ස් වලට වැඩ කරන්න ඕනේ. ඉතින් ඒක තමයි ඇත්තටම ඔය විෂන් බෝඩ් එකක් කියලා ගොඩ දෙනෙක් මම ගොඩාක් ඔය වීඩියෝස් එහෙම දැකලා තියෙනවා. ගොඩාක් ගෑනු ළමයි ගර්ල්ස්ලා වැඩි හරියක්ම ගර්ල්ස්ලා විෂන් බෝඩ් ක්‍රියේට් කරනවා. ඉතින් අර විෂන් බෝඩ් එකක් විතරක්ම වෙලා හරියන්නේ නැහැ. ඒක අපි ඇක්ෂන් බෝඩ් එකක් බවට කියන්නේ ඒක අපි පත් කරගන්න ඕනේ. ඒක ඉතින් අපි මහන්සි වෙලා අපේ ටාගට්ස් වලට යන්න පුළුවන් හොඳ දෙයක් තමයි ඔය විෂන් බෝඩ් එකක් කියන්නේ. ඉතින් මොකද අපිට ඒක හැමනිතරම පේන තැනක, නිතර පේන තැනක අපි බෝඩ් එකේ එල්ල ගත්තම අපිට ඒක හැම වෙලේම හැගහැටෙනවා. එතකොට අපි හැම වෙලේම try කරනවා, always try කරනවා කොහොම හරි අපේ achievements වලට යන්න, අපේ targets වලට යන්න. ඉතින් ඕක තමයි සරලව අපි ඔය විෂන් බෝඩ් ගගා කියන්නේ. මම දැන් ඔයාලට පෙන්නන්නම් මම කර හිටපු වැඩේ ෆයිනල් ලුක් එක. මට හිතුණා මේක ඩබල් ටේප් ගාලා ඇලෙව්වනම් හොඳයි කියලා. මොකද මට මේ වෙලාවේ අපේ ගෙදර අනයක් හොයාගන්න නැහැ. මම දැන් ඔයාලට පෙන්නන්නම් කොහොමද මගේ විෂන් බෝඩ් එකේ ෆයිනල් ලුක් එක කියලා.
වැඩ කර කර ඉන්න ගමන් කම්මැලිකමට Uber එක පැත්තේ ගියා. 50% off එකක් set වුණා Chinese Dragon එකේ. Actually this is not a promotion video. Shanghai chicken rice එකක් order කරා. දැන් බලන්න යන්නේ. රහයි අද්දම. ඔන්න ඩෙසර්ට් එකටත් කෑමක් සෙට් වුණා. ස්වීට් බොක්ස් එකක් අපේ තාත්තට හම්බෙලා කෝවිලෙන්. මේකේ තියෙනවා වයිට් වගේ. ඊට පස්සේ මේක තනිමලලු. මම වීඩියෝ එකේ මුලින්ම මෙන්ෂන් කරා මගේ night time study routine එකේ වීඩියෝ ක්ලිප් එකක් මම මේ මගේ vlog එකට attach කරන්නම් කියලා. ඉතින් මටත් පොඩි වැඩක් තිබුණා මගේ ක්ලාස් එකේ note එකක් prepare කරන්න. ඉතින් මම පොඩි වීඩියෝ shot එකක් ගත්තා. ඒක මම මේ විදියට මේ වීඩියෝ ක්ලිප් එකට attach කරා. vlog එක බලන ගමන්ම තවත් චූටි පණිවිඩයක් දෙන්න හිතුණා. ඔයාලා රැට පාඩම් කරනවා නම් අනිවාර්යයෙන්ම පොඩි ලයිට් එකක් හරි දාගෙන පාඩම් කරන්න. මොකද ඒක ඔයාලගේ ඇස්වලට බලපාන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ පණිවිඩය දෙන ගමන් අදට මම මගේ vlog එකකින් සමු අරගෙන යන්නම්. තවත් අලුත් vlog එකකින් එකතු වෙන බලාපොරොත්තු වෙන්න. Thank you for watching and see you guys in the next video. Bye.